සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි අපිට අද සුවිශේෂී දිනයක් මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය ඕගොල්ලොන්ට යම් ප්‍රමාණයකට හෝ ශ්‍රවණය කරලා ඒ අනුව අපිට මානසිකත්වයේ පෙළගස්ස ගන්න පුළුවන්කමක් ලැබුණොත් පින්වත්නි අපිට ලොකු ජයග්‍රහණයක් වෙනවා. නැත්තම් අපි පොසොන් පෝය කියලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට මේ පණිවිඩය අරගෙන ආවා කියලා අපි ඉතින් පෙරහැරවල් දන්සල් පෙරහැරවල් කර කර දන්සල් දිදී බාහිර පුද පූජා විශාල විදියට කළත් හැබැයි මාර්ග ඥානයක් නම් පහළ වෙන්නේ නැහැ. අපි හරි අවබෝධයෙන් හරි සීරුවෙන් මේක කරන්න ඕන. මොකද ඒ ධර්මය අපිට දායාද කළ දුන්නු. ඒ උත්තමයන්ටත් අගෞරවයක්, අපහාසයක්, නින්දාවක්, නොසලකා හැරීමක් නොකර. මොකද උන්වහන්සේලා ගෙන පණිවිඩය සැබෑ පණිවිඩය අපි කුමක්ද කියලා දැනගෙන ඒ පණිවිඩය කුමක්ද කියලා දැකගෙන අන්න ඒ ගමන් මාර්ගය තුල අපිටත් පිවිසෙන්න පුළුවන් නම් ඒ වැඩපිළිවෙල යම් ප්‍රමාණයකට හෝ අපිටත් ප්‍රායෝගික කරන්න පුළුවන් නම් ඒ වැඩපිළිවෙලට අපිටත් අනුගත වෙන්න පුළුවන් නම් අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේට මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව කරනවා, පූජා කරනවා, පුද කොට සලකනවා. හැබැයි වෙන බාහිර පුද පූජා වලින් ඒ කරන්න බෑ. පින්වත්නි හොඳට මතක තියාගන්න බුද්ධ ශාසනය කියලා කියන්නේ අවබෝධ කරගන්න ශාසනයක්. අවබෝධ කරගන්න ශාසනයක්. දිවීම නතර කරන ශාසනයක්. දිවීම නතර කරන ශාසනයක්. බැඳීම් වලින් නිදහස් කරන ශාසනයක්. බැඳීම් වලින් නිදහස් කරන ශාසනයක්. එතකොට අපි කරන දේ ඊට අනුකූලද කියලා අපි දැන් ප්‍රතිවේක්ෂා කරලා අපි දැන් නුවණින් විමසන්න ඕන. දැන් අපිට සමහර අයට හිතිලා තියෙනවා පසළොස්වක පොහොය කියන්නේ මොනවා හරි පුද පූජා ඇදහිලි ටිකක් කර කර යන එකක් කියලා. අනේ නෑ පින්වත්නි. මතක තියාගන්න ඒ සියලුම පුද පූජා ඇදහිලි හොඳයි. හැබැයි සසර යනවා. සසර යනවා.
ඕගොල්ලෝ ඥානවන්ත නම් ඕගොල්ලෝ උත්සාහ දරන්න ඕන. පින්වත්නි මේ වැඳ වැඳ යන්න දුව යන එකක් නෙමෙයි. මේ වඳින්නම තියෙන හේතුව නතර කරගන්න ඕන. මේක නතර කරගන්න ඕන. සසර නතර කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝක වටේ දුවන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේන්න මේ ආයතන ටික තමයි ලෝකය කියලා කිව්වේ. මේ ආයතනය ටික ලෝකය කිව්වා මෙන්න මේක දැකගන්න බැරි වෙච්ච අය, මේක අවබෝධ කරගන්න බැරි වෙච්ච අය එළිය දුවනවා. හැබැයි මේ ආයතනවල ඇතිවෙච්ච පටලැවිල්ල දැකලා මේ පටලැවිල්ල ලියා ගන්න පුළුවන් වුණ කෙනා එළිය දුවන්නේ නැහැ. එයාට දුවන්න තියෙන හේතුවක් නැත්තේ නැහැ. දුවන්නෙම දෙයක් සොයාගෙන. සොයන්නෙම මොකද්ද? මම ඉන්න නිසාමයි. සොයන්නෙම මම ඉන්න නිසාමයි. දුවන්නෙම සොයන්න. සොයන්නෙම මම. ඇයි? නිදහස් කරන්න හිතන්. කාවද? මම. අනේ දැන් හිතෙනවා රුවන්වැලි සෑයට ගිහිල්ලා පූජාවක් කරොත් මම නිවන් දකි, මම නිදහස් වෙයි, මම දුකෙන් අත මිදෙයි කියලා හිතනවා. හැබැයි පින්වත්නි නිවන් දකින්න, දුකෙන් අත මිදෙන්න නම් රුවන්වැලි සෑය ළඟ මුළු ජීවිත කාලේම මල් පූජා කර කර හිටියත් එයා ඒක වෙන්නේ නැහැ. නිවන් දකින්න නම්, දුකෙන් අත මිදෙන්න නම්, සසර ගමන නිමා කරන්න කල යුත්තේ මොකක්ද? කල යුත්තේ මොකක්ද? සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න. ඔන්න සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න. එතකොට සමුදය සත්‍ය ප්‍රහාණය කරන විට, සමුදය සත්‍ය පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය වුණාට පසු ඔබත් මලින් පිදුම් ලබන්න සුදුසු වෙනවා. ඒ නිසා පින්වත්නි අපි චෛත්‍යරාජයන් වහන්සේලාට, බෝධින් වහන්සේලාට වන්දනා කරන්න, පූජා කරන්න. හැබැයි ඒ පූජාවල සසර ගමන නිමා වෙන්නේ නැත. අපිට අවශ්‍ය මේ ගමනට මොකද්ද? නැවතීමක් ලබා දෙන්න. ඒ නිසා අවබෝධයෙන්ම මේක දකින්න පින්වත්නි, අපි ඉස්මතු කරන්න යන්නෙම, මොන්නම හරි දෙයක් කරන්න යන්නෙම මම කියන සංඥාව පෙරටු කොටගෙන, මූලික කොටගෙන. දැන් මම තමයි එතන ප්‍රොමෝට් කරන්නේ, මම තමයි ඔසවන්නේ. ඒක තමයි දැන් අපි කරන, අපි කියන, අපි හිතන හැම දෙයකම ඔබ මම රකින්න හදන්නේ. මම රකින්න හදන්නේ. බලන්නකො ඒක. පින්වත්නි ඕගොල්ලෝ මලක් පූජා කරලා මොකද්ද කියන්නේ? කිරියාහාර ටිකක් පූජා කරලා මොකද්ද කියන්නේ?
කප්රුකක් පූජ කරලා මොකද්ද කියන්නේ? තා මොනවා හරි පූජාවක් කරලා මොකද්ද කියන්නේ? ආන කියන්නෙම ඉල්ලන්නෙම මම සතර පායට වෙන්නකින් අත මුදවලා අනේ මම සුගතියට ගෙනියන්න. සුගතියට ගෙනියන්න. මම සුගතියට ගෙනියන්න. බලන්නකෝ. මම සුගතියට ගෙන්න. පින්වත්නි අපිට දැන් මේ ඉන්නේ සුගතියක. බුදුරජාණන් වහන්සේගේ දේශනාව පෙර නොවැසූ විරු ධර්මයක් බවට පත්වෙන්නේ. ඒක සුවිශේෂී ධර්මයක් විදිහට පත්වෙන්නේ විශේෂිතම කාරණාවක් නිසා. ඒක කියන්නේ මේක පෙර ඇසූ ධර්මයක් නෙමෙයි. පෙර අහපු හැම ධර්මයකම තියෙනවා, බොහෝ ධර්මයකම තියෙනවා ආයිපදීම. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීමෙන් අත මිදෙන්න වැඩපිළිවෙල. එතකොට ඉපදීමෙන් අත මිදෙන්න වැඩපිළිවෙලක් දේශනා කළ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝතුරා ධර්මයේ මෙච්චර ශ්‍රේෂ්ඨ වුණේ. හැබැයි ඉපදීමෙන් අත මිදෙන්න කියලා ඉපදීමම දුකයි කියලා දේශනා කරපු දහම තුල ඔබ හොයන්නේ ආයි ඉපදීමක්. හොඳ තැනක ඉපදීමක්. පින්වත්නි ඔබ දැන් කරන මේ පොය ලම් වෙනකොට වෙසක් පොසොන් ඇසල කියන මේ පොයවල් ලම් වෙනකොට බොහෝ බෞද්ධ කියා ගත්ත ධර්මය නොදන්න, ධර්මය නොදකින බොහෝ පිරිසක් පින්වත්නි විවිධ දේ තමයි කර ඉන්නේ. තව අන්ධ බාල පිරිසක් ඔය පාරවල් දිගේ ඇවිදින එක තමයි කරන්නේ ඒ දවස්වලට වෙන දේවල් කී. පින්වත්නි මේ ලැබිලා තියෙන්නේ අපිට ලේසියකින් මුණ ගැහෙන අවස්ථාවක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. එතකොට මේකේ පින්වත්නි තව පිරිසක් හිතාගෙන ඉන්නවා අනේ මේ දවස්වලට මොනවා හරි දානයක් දීලා එවැනි පින්කමක් කරලා ලොකු පින් ටිකක් ලබා ගන්න කියලා. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පින් කරන්නම කියන එක නෙමෙයි කියන්නේ. දැන් පින් නොකරන මෙලව පරලොව පිළිගන්නේ නැති අයට කිව්ව පින් කරන්න. හැබැයි ඒ කිව්ව මෙලව පරලොව පිළිගන්නේ නැති අයට කිව්ව පින් කරන්න පිනට බය වෙන්න එපා. හැබැයි ඊට වඩා ඥානයක් තියෙන, බුද්ධියක් තියෙන, අවබෝධ කරන්න පුළුවන් ශක්තිය තියෙන අයට කිව්වා පිනත් අතාරින්න, පවත් අතාරින්න. ඇයි පින කියලා කියන්නේ පින කරන්නෙම මම රකින්න. පින කරන්නේ මම රකින්න. පින කරන්නේ මට ප්‍රයෝජනයක් ගන්න. දැන් මං කියන්නේ තේරෙනවද? තේරෙනවද නැද්ද? දැන් ඕගොල්ලෝ දානයක් දෙනවා. එතකොට ඇත්තටම ඔබ ආරක්ෂා කරගන්න දානෙ දෙනවද? ස්වාමින් වහන්සේලාට දානය අවශ්‍ය නිසා ස්වාමින් වහන්සේලාට දානෙ දෙනවද? දැන් ඔබ දානෙ දෙන්නේ
ඔබ ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ දාන දෙනවද? ස්වාමින් වහන්සේලාට දානය අවශ්‍ය නිසා ස්වාමින් වහන්සේලාට දාන පිළිගන්නවද? ඕගොල්ලෝ දාන දෙනවා. ඔබත් ආරක්ෂා කරගෙන ස්වාමින් වහන්සේලාට දාන පිළිගන්නවා. ඔබත් ආරක්ෂා කරා. මොකද ඔබත් ආරක්ෂා කරන් කියන්නේ අනේ ස්වාමින් වහන්සේලාට මේ දානය දීම හේතු කොටගෙන ජනිත වන්නා වූ මේ පුණ්‍ය ශක්ති හේතු කොටගෙන මට ඊළඟ ආත්මයේ කියන්න හොඳ තැනක උපදින්න අවස්ථාව ලැබෙන්න. දැන් එතකොට ඔබ ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්සේලාම තනිකොට අරමුණු කරලා දාන දෙනවා නෙමෙයි. තමුන් අරමුණු කොට තමුන්ගේ මමත්වය අරමුණු කොට තමුන්ට සැප විපාක ගැනීම අරමුණු කොට එහෙම වැඩියෙන් සැප විපාක ගන්න පුළුවන් වඩාත් සීලවන්ත ස්වාමීන් වහන්සේලාට දුන්නම කියලා අන්න මහා සංඝරත්නයට දාන දෙනවා බොහෝම සතුටින්. කාමාවචර කුසල් උපදින විදිහට බොහෝම සතුටින් දාන දෙනවා. හැබැයි මමත් දැඩිසේ ආරක්ෂා කරමින්. මමත් ආරක්ෂා කරමින්. හැබැයි දැන් ඔබ දාන දෙන වෙලාවට කාමාවචර කුසල් උපද්දවනවා. ඥාන සංප්‍රයුක්තව දාන දෙනවා. හැබැයි ඒත් දැන් ඔබ ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කාමාවචර කුසල්ම උපදවාගෙන ඔබ දාන දෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ කාමාවචර කුසල් උපදවමින් ඔබ දාන දෙනවනම් එතකොට මොකද ඔබ නිවන් දකින්නවද? නෑ. කාමාවචර කුසල් උපදවමින් කටයුතු කරනවා කියනකොට හටගන්නව කාමාවචර විපාක. එතකොට එහෙනම් ඔබ කාමාවචර කුසලයේ සකස් කරනකොට කාමාවචර විපාකේ විඳින්නෙක් හදන්න ඕන. කාමාවචර විපාකයේ විඳින්නෙක් සකස් කරමින් කුසලයේ උපදවනවා. විඳින්නෙක්. එතකොට මොකද වෙන්නේ? එයා සසර යනවද නැද්ද? යනවා. යාට හොඳ භවභෝග සම්පත් සහිතව ලැබෙනවා. සසර යනවා. ඔබ දක්ෂ වෙන්න මොකටද? පින්වත්නි අතහැරලා දාන දෙන්න. අතහැරලා. දැන් මහා කුසල් උපදවමින් ඥාන සංප්‍රයුක්තව එහෙම දාන දෙන එක බොහොම හොඳයි. බොහොම හොඳයි. හැබැයි පුතේ සසරේ යනවා. ඥාන සංප්‍රයුක්තව කාමාවචර මහා කුසල් උපදවමින් දාන දෙනවා. හැබැයි යා දුකට හිමිකම් කියනවා. ඒ දුකට හිමිකම් කියන්නේ කොයි? ඉපදීමම දුකයි. හැබැයි එතකොට එයා කාමාවචර කුසල් උපදවමින් ඥාන සංප්‍රයුක්තව දාන දෙනවා. එතකොට එයා සසරට හිමිකම් කියනවා. සසරට හිමිකම් කියනවා. එතකොට එයා ඒ කාමාවචර කුසලයේ උපදවාගෙන බලාපොරොත්තු වෙන ඊළඟ භවයේ සැප විපාක. එතකොට මොකද්ද? සාස්වත දෘෂ්ටිය. බලන්න. එතකොට ඒක සාස්වත දෘෂ්ටිය. එතකොට පින්වත්නි ඒ විදියට හිත සකස් කරනකොට එයා සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නේ නෑ. ඔන්නතරයි ප්‍රශ්නේ. පින්වත්නි ඊළඟ භවයේ සැප විපාකය බලාපොරොත්තුවෙන් ඊළඟ භවයේ සැප විපාකයේ බලාපොරොත්තුවෙන් ඔබ දාන දෙනවද? එතකොට එයාලා මොකද්ද?
සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නේ නෑ. සමුදය ප්‍රහාණය කරන්නේ නෑ කියන්නේ එයාලා නිවන් දකින්නේ නෑ. ඔන්න බලන්න එයාලා නිවන් දකින්නේ නෑ. ඕගොල්ලෝ හරි බොහොම සියුම්ම මනස හසුරුවලා මේක අවබෝධ කරගන්න. ඔබට කරන්න පුළුවන් දෙයක්. මේක අවබෝධ කරනකොට මෙතනම පින්නන්දි ඔබේ මමත්වය මම ප්‍රමෝට් කරන ගතිය මම ආරක්ෂා කරන දරන වෑයම පින්වත්නි මේ මම නැති වෙනකොට ඔබට හරි නිදහස්. එතකොට දැන් බලන්නකෝ ඕගොල්ලෝ දානේ දෙනවා මහා කුසල් උපදවමින් දානේ දෙනවා. හැබැයි සාස්වත දෘෂ්ටියයි. සාස්වත දෘෂ්ටි කියන්නේ මොකද්ද මොකද? ඒ සාස්වත දෘෂ්ටි කියලා කියන්නේ මොකද්ද? ඇත කියන අන්තය ඊළඟ භවයේ විපාක තියෙනවා. ඇත්ත තියෙනවා. ඊළඟ භවයේ මේ කරණයට විපාක තියෙනවා ඇත්ත. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ විපාකේ ගන්න බලන් කරන්න එපා කියන එක. බලන්නකෝ. එතකොට දැන් ඔයගොල්ලෝ දාන දෙනවා ඊළඟ භවයේ විපාකයේ බලාපොරොත්තුෙන් කියනකොටම සමුදය සත්‍ය සකස් වෙලා සමුදය ප්‍රහාණය වෙන්නේ නැහැ. පින් සකස් කරමින් පිනේ විපාකය බලාපොරොත්තුෙන් කටයුතු කරන්නාගේ සමුදය ප්‍රහාණය වෙන්නේ නැහැ. සමුදය ප්‍රහාණය වෙන්නේ නැහැ කියන්නේ මාර්ගය වැඩෙන්නේ නැහැ. මාර්ගය වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ සංයෝජන දුරු වෙන්නේ නැහැ. සංයෝජන දුරු වෙන්නේ නැහැ කියන්නේ යාලා නිවන් දකින්නේ නෑ. දැන් වැරදි මතවලට එන්න එපා. දැන් පින් රැස් කරලා කාමාවචර කුසල් උපදවලා තමයි අපි මෙතෙන්ට ආවෙත් එන්නත් ඕනේ එහෙමයි. දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් එතන ඉඳලා ඊළඟට අපි උත්සාහ දරන්න ඕන එතනින් අත මිදෙන්න. ඒකයි කියන්නේ. එතනින් අත මිදෙන්න. එහෙනම් සාස්වත දෘෂ්ටිය තියෙන කෙනාගේ සමුදය ප්‍රහාණය කරන්නේ නැත. සමුදය ප්‍රහාණය කරන්නේ. එතකොට අපි ඔබට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ බොහෝම සරලව ඔබට අපි කියන්නේ දානෙ දෙන්න. සාස්වත දෘෂ්ටියක් දුරු කරමින්. ඒ කියන්නේ මොකද්ද? සමුදය ප්‍රහාණය කරමින්. ඒ කියන්නේ මොකද්ද? මම මරමින් දෙන්න. මම මරමින් කියන්නේ මොකද්ද? මම කියන ගන්න දැඩි දෘෂ්ටිය හිමින් අතහැරමින් දෙන්න. ඒක දැන් බලන්නකෝ ඔබ මෙතෙක් මේ ආගමික දේවල් කරන්නේ මම හදන්න. මම මූලිකය කරගන්න. මට විපාක ගන්න. ඒකට දැන් ඔබ දානෙ දෙනවා මම නඩත්තු කරන්න නෙමෙයි. මම නඩත්තු මෙතෙක් කාලයක් ඔබ දන් දීලා කරේ මම නඩත්තු කරා. සිල් රැකලා කරේ මම නඩත්තු කරා. භාවනා කරලා කරේ මම නඩත්තු කරා. මම නඩත්තු කරනවා කියලා කියන්නේ මේ සම්මතයේ ඉන්න මේ ගුණපාල සිරිපාල කියන කෙනා නඩත්තු කරනවා කියන එකද? නෑ ඒක නෙමෙයි. එයා මේ ටික කරන්නේ මේ ගුණපාල මේ ජීවිතේ මේ ටික කරලා ගුණපාල මැරෙනවා. මැරුණට පස්සේ අන්න ගුණපාල නඩත්තු කරපු මම ඊළඟ භවයේ අන්න සුගතියක උපද්දවන්න තමයි ගුණපාල මේ භවයේ මේ ටික කරේ ඊළඟ භවයේ ගුණපාලගේ මම හොඳ තැනක උපද්දවන. අන්නේ මම තමයි නඩත්තු කරන්න හදන්නේ. අනේ පින්වත්නි
ඕගොල්ලෝගෙන් මම දෙයක් ඉල්ලීමක් කරන්නේ. හා කියන්න. එතකොට ඕගොල්ලෝ මහා සංඝයා සිව්පසයෙන් නඩත්තු කරන්න ඔබ නඩත්තු කරන්න නැතුව. දැන් ඒ කිව්ව එක තේරුම් නැතුනොත් කෙනෙක් හිතයි දන්නේ නැහැ. බොලේ අපි මොකක්වත් කන්නේ බොන්නේ නැතුව සේරම ටික දීපන් කියලාද මේ කියන්නේ කියලා. ඒකද මේ කිව්වේ? නෑ වැරදි විදිහට ගන්න බෑ. මේ කතා කරන්නේ ඊට ගොඩාක් එහා එකක්. මේ කියන්නේ මොකද්ද? සංඝයා නඩත්තු කරන්න සිව්පසයෙන්. සංඝයාට උපස්ථාන කරන සිව්පසයෙන්. හැබැයි මම නඩත්තු කරන්නේ නැතුව. මම නඩත්තු කරන පින්වත්නි මම නඩත්තු කරන්නේ නැතුව සංඝයා නඩත්තු කරනවා නම් ආන්න යාට මාර්ගයේ වැඩෙනවා. මාර්ගයේ වැඩෙනවා. ඔබ මම නඩත්තු කිරි දැන් බලන්නකො ප්‍රශ්නේ. ඔබ සංඝයාට දානෙ දෙන්නෙම මම නඩත්තු කරන්නමයි. එහෙම කරන්නමයි කිව්වොත් ඒකට එකඟ වෙනවද නැද්ද? දැන් ඕගොල්ලෝ දැන් ලබන මාසේ කටින මේ කියන වස් ආරාධනා කටින මාස ටිකනේ. එතකොට ඒ කාලේ කටින වස්වසවල කටින චීවර පූජා කරන්නෙම මොකටද? ස්වාමින් වහන්සේලාට වස්වසවල කටින චීවර පූජා කරන්නෙම මම නඩත්තු කරන්නද නැද්ද? මම නඩත්තු කරන්නමයි මේ පින්කම කරන්නේ. කට්ටියන අනේ මට කරදරෙන්ද මේ මගේ ජීවිතේට මේ පින්කම විතරක්වත් කරගන්න දීපල්ලකෝ. මේක විතරක්වත් මේ ගෙවල් වල කියන කරගන්න දීපල්ලකෝ මගේ ජීවිතේට. ඇයි මේ කියන්නේ? මට මම නඩත්තු කරගෙන දීපන්කෝ. නැත්තම් කියන්න එපා ඕක නෙමෙයිනේ. අනේ අර වස්වසෝපු ස්වාමින් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන්න එපැයි. හැබැයි ඒ උපස්ථාන කරන්නේ බලාපොරොත්තුවක් ඇතුවද? අන්න මම නඩත්තු කරන කෙනා බලාපොරොත්තුව තියෙන මොකද්ද? ඒ කරන්නා වූ සියලුම උපස්ථාන වලට සමානුරූපීවම මගේ මමත් නඩත්තු විය යුතුයි. මං උන්වහන්සේලාට බෙහෙත් ගෙනත් දෙන්නේය. මගේ මම නඩත්තු කරනවා ඊළඟ බවවල මං උපදින වාරයක් පාසා මටද අරේ බෙහෙත් අරන් දුන්නා මට නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඕන. කඩන පින්කම් කරන් සියලු සැප සම්පත් ලැබෙන්න ඕන. එහෙම කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඔබ ස්වාමින් වහන්සේලාට කඩන පින්කම් කරලා වස් ආරාධනා කරලා ඒ කටයුතු කරනවා. ඇත්තටම කරන්නේ ස්වාමින් වහන්සේලාට වස් වැසිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා නිසා දායකයෝ වශයෙන් ඔබ ඒ දේ කරනවද? ඔබට මම නඩත්තු කරගන්න ලැබිච්ච අවස්ථාවක් සේ සලකා කරනවද? ඕගොල්ලෝ කියන අනේ මට ලැබිච්ච අවස්ථාව බුදු අම්මේ කොච්චර දෙයක්ද කියාගෙන තමයි මේ මොකද මේ මම අනේ පිනනි මම නඩත්තු කරනවා කියනකොටම මේ කරන පින්කම නිසා ඊළඟ භවයේ මට මේක විපාකේ එනවා කියනකොටම එතෙන් ඒ විපාකේ ලබන්නේ අපි නිර්මාණය කරන්න එපා. ඒ ලබන්න තමයි කවුද? මම කියන දෘෂ්ටිය. මම කියන දෘෂ්ටිය. එතකොට ඒ දෘෂ්ටිය අල්ලගෙන මෙහෙ දානේ දෙනවා විපාකයේ බලාපොරොත්තුෙන් ඊළඟ භවවල. එතකොට මෙයා ඉපදීම ප්‍රහාණය කරන කෙනෙක්ද? අපෝනේ ඉපදීම ප්‍රහාණය කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් දුකෙන් අත මිදෙන කෙනෙක් නෙමෙයි. අන්න ඔබට අපි කියන්නේ කටින පින්කම කරන්ඩ ඉපදීම ප්‍රහාණය කරමින්. ඒක තේරෙන්නේ නැද්ද? සාදු කියන්නකෝ. දැන් කිව්ව එක තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැහනේ. කියන්න නැහැ කියලා. තේරුණාද නැද්ද? තේරුනේ නැහැ. එතකොට පින්වන්දි මෙන්න මේක විතරක් අත්හිතනකෝ. ඔබ ස්වාමින් වහන්සේලාට උදව් කරන්න
උපස්ථාන කරන්න, සිව්පසෙන් ඒ කටයුතු කරන්න. ඔබ නඩත්තු නොකර මේ කියන එක තේරුණේ නැද්ද? නේද? එහෙම නැත්තම් ස්වාමීන් වහන්සේලාට උදව් කරන්නකෝ ඔබ දෙයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව. ගන්න කියන්නේ මේ ජීවිතේ මෙතනින් සබන් කැටයක් මොකක් හරි ඉල්ලන් යන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඔබ ස්වාමින් වහන්සේලාට දානෙ දීලා බලාපොරොත්තු වෙනවා ඊළඟ ආත්මේ සැප විපාක. එන්න එතන මම නඩත්තු වෙනවා. මම නඩත්තු කරන්නෝ සසරේ යන්නෝය. සසරේ යනවා. එතකොට ඔබ කැමති ඇත්ත ගත්තොත් සසරේ යන්නද ඉන් ගැලවෙන්නද? සසරේ යන්න. සසරේ යන්න ගොඩක් අය කැමති. ඔය කිව්වට ගොඩ අය කැමති සසරේ යන්න. දැන් ඕගොල්ලෝ කිව්වොත් අපි කියන ඕගොල්ලෝ දැන් දානෙ දෙන්න හෙට මේ හැබැයි මේකෙන් ඊළඟ ආත්ම විපාක බලාපොරොත්තු වෙන්නේ නැතුව දැන් මේ ඔබට ප්‍රයෝජනයක් ගන්න නැතුව මට විතරක් දානෙ දෙන්නකෝ. මම කියනවා ඔය කෙනෙකුට එන්න කියලා හෙට දානේ ඔබට පුළුවන් ද මට විතරක් දෙන්න. එදි කියයි ආයි ස්වාමීන් කියනමක් ඉන්නවද? එදි මං කියනවා මම විතරයි. එහෙනම් ඉතින් ඔබ හතර විතරයි දෙන්නේ. ඉතින් ඔව් දැන් ඔබ දානේ මට විතරක් දෙනවා. දෙන්න කියලා මං කියනවා මට විතරක් දෙන්න. ඔබ ඒ දාන දීම නිසා ගන්න ශක්තිය ඔබේ ආත්ම දෘෂ්ටිය ප්‍රොමෝට් කරන ගන්න එපා කියලා කියන්නේ. ඒක මට විතරක් දුන්නම් මට විතරයි දුන්නේ එතනින් ඉවරයි. ඒක ප්‍රතිඵල අනිත්‍ය උන්ට දෙන්නේ නෑ. ඒ ආත්ම දෘෂ්ටි වලට ප්‍රතිඵල දෙන්නේ නෑ. ඔබට පුළුවන් නම් ඔබ දානේ ස්වාමීන් වහන්සේලාට විතරක් දෙන්න. ඒකේ ලැබෙන දේවල් ආත්ම දෘෂ්ටිය දෙන්න එපා. ඒ කියන්නේ තමයි මම එක විදිහට කියන්නේ මේ එකම දේ. ඒ කියන්නේ දානේ දෙන්න උන්වහන්සේලාට දාන දිය යුතු නිසා. හැබැයි දෙන්න ඒ දෙන එකෙන් මට ඊළඟ භවයේ දෙයක් ගන්න හිතන් දෙන්න එපා කියලා කියන්නේ මේ. දැන් ඕගොල්ලෝ මේ කියන එක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්තම් මෙහෙම හිතන්නකෝ. දැන් ඕගොල්ලෝගේ මේ මම ඉල්ලනවා මට ලක්ෂ 10ක් දෙන්න 100ට පොලියට ලක්ෂ 10ක් දෙන්න. එතකොට දැන් ඕගොල්ලෝ දැන් අපි දුම් පොලි කරන කෙනෙක්ගෙන් පොලි කියන්නේ පොලියට කියලා මං ඉල්ලන්නේ පොලි කරන කෙනෙක්ගෙන් මං කියන මට සල්ලි ටිකක් දෙන්න. දෙන වෙයක්. එතකොට එයා සල්ලි ටික මට දෙනකොට මගේ වැඩේ කරගන්න හිතාගෙනවද දෙන්නේ? එයා පොලියත් බලාපොරොත්තු වෙන්න දෙන්නේ. පොලියත් බලාපොරොත්තු. ඒක පොඩි සරල එකක් මම ඒක තේරෙනවයි. එහෙනම් දුන්නු දෙයට අමතරව දෙයක් ගන්න. අන්න ඒ වගේ ඕගොල්ලෝ පොලියේ බලාපොරොත්තු වෙන්නේ නැතුව දාන දෙන්න පුළුවන් ය. ඉතින් දුන්න නම් ඒක ඉවරයි එච්චරයි. පින්වත්නි මේක මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ දාන්නේ දැන් අමාරුවෙන් හම්බ කරපු මුදල් ටික වියදම් කරලා කාලය හරියට වැය කරලා බොහොම සතුටෙන් දානේ දුන්න මහා සංඝයාට. හැබැයි දීලා ඊළඟ ආත්මේ සැප විපාක බලාපොරොත්තුයි කියලා හිතනකොටම සමුදය සකස් වෙලා. සමුදය කියන්නේ දුක ඇති කරන්නා වූ හේතුව සකස් වෙලා. එතකොට එයා සසරේ යනවා, සුගතියේ තමයි සසරේ යනවා. හැබැයි මෙයා දානෙ දෙනවා ස්වාමීන් වහන්සේලාට. ස්වාමීන් වහන්සේලාට දාන දුන්න ආයිත් ඒකේ තවත් දෙයක් බලාපොරොත්තු නෑ. විපාක බලාපොරොත්තුවකුත් නෑ. එතකොට අන්න එයාට පින්වත්නි මොකද්ද දුරු වෙන්නේ? අන්න සමුදය දුරු වෙනවා. අන්න ආත්ම දෘෂ්ටිය දුරු වෙනවා. භව තණ්හාව දුරු වෙනවා. එතකොට එයාට වැඩෙනවා මොකද්ද?
මාර්ගය. අන්න එයාට මාර්ගය වැඩෙනවා. අරයාට ස්වර්ගයේ වැඩෙනවා. දැන් ඔබ දාන්නේ දෙනවා ඊළඟ භවයේ විපාකයේ බලාපොරොත්තු වෙන. එතකොට එයාට වැඩෙනවා සුගතියට යන මාර්ගය. ඒකට කියනවා ස්වර්ගය. ස්වර්ග මාර්ගයේ වැඩෙනවා. හැබැයි නිවන් දකින මාර්ගය වැහෙනවා. හැබැයි දැන් ඔබ ස්වාමින් වහන්සේලාට දානෙ දෙනවා. මොකද්ද? ආත්ම දෘෂ්ටිය දුරු වෙන විදිහට, සමුදය ප්‍රහාණය වෙන විදිහට විපාක බලාපොරොත්තුවක් නැතිව දානෙ දෙනකොට අන්න වෙන්නේ මොකද්ද? අන්න සමුදය ප්‍රහාණය වෙනවා. මාර්ගය අන්න මාර්ගය වැඩෙනවා යාට. ඒතර මාර්ගය වැඩෙනවා. එයාට ස්වර්ග මාර්ගය වැහිලාද එතකොට? මේකේ වැහිලාද? නෑ, ස්වර්ගය වැහිලා නෑ. මෙයාට නිවන් මාර්ගයත් විවෘතයි, ස්වර්ගයට යන මාර්ගයත් විවෘතයි. දෙකම විවෘතයි. මෙයාට මේ කරගන්න දේ හේතු කොටගෙන මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් එයාට ස්වර්ගය විවෘතයි. මේ ජීවිතේ මාර්ගය සම්පූර්ණ කරගත්තොත් එයා එතනින් ගමන ඉවරයි. හැබැයි දානෙ දෙනවා සුගතියට යන්න බලාගෙන දෙන කෙනාගේ සුගති මාර්ගය විතරමයි එයාට තියෙන්නේ. එයාට නිවන් මාර්ගය වැහිලා. හැබැයි මෙන්න ඩේන්ජරස්. මොකද්ද? හැබැයි ඕගොල්ලෝ සුගතියට යන්න කියලා හිතාගෙන පුතේ දාන දෙන්න ගියාට, මතක තියාගන්න, එහෙම දෙන්න කියලා ගියාට ඔය දාන දෙන වෙලාවල් වල සකස් වෙන විවිධ චිත්තයන් අනුව ඔය කුසල කර්ම ඕමක වෙන්න පුළුවන්. එතකොට දැන් මරණාසන්න මොහොතවල් වෙනකොට ඔබට විවිධ දෑවල් සිහියට එන්න පුළුවන්. මක් නිසාද? ඔබ සමුදයම පුහුණු කරපු නිසා, සමුදයම ප්‍රගුණ කරපු ඔබට මරණාසන්න මොහොතේ මමත්වය ආරක්ෂා කරන සමුදයන් සකස් වෙන්න පුළුවන්. එතකොට ඔබ හිතන සුගතිය සමහර විට අහිමි වෙන්නත් පුළුවන්. හැබැයි දැන් ඔබ මමත්වය දුරු කරමින් සමුදය ප්‍රහාණය කරන වැඩපිළිවෙල ප්‍රායෝගික කරනව නම් ඔබට බොහෝ ඉඩ කඩක් තියෙනවා. මොකද්ද? පහළට වැටෙන නිවන් දකින්න එක මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න අපහසු වුණත් පහළට වැටෙන එක හරි වලකින්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, කරන්න හරි දේ, කරන්න නිවැරදි දේ. බුදුරජාණන් ඒකනේ පෙර නොවැසූ විරු ධර්මය. පෙර අහපු එක තමයි දානෙ දෙන්න සුගතියට යන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා තමයි දේශනා කරන්නේ. නෑ කොහේවත් යන්නේ මේ යන එකම නතර කරන්න. මහණෙනි, මම දැක්ක සසර හදන වඩුවා. මේ වඩුවම නැති කරන්න. අන්න මම දැන් ඔබ දානෙ දෙනව වඩුව හදන්න. මේ වඩුව නසන්න කියලා කියන්නේ. පින්වත්නි, ඔබට මෙහෙම අනුශාසනා කරනකොට ඊතරම් කැමති නැහැ. ඇයි? වඩුව කියනවා අනේ ඕව අහන්න එපා බං, මට හදන්න බඩු නෑ බං, අමුද්‍රව්‍ය එන්නේ නෑ, ඒක නිසා ඵලයල්ලා මේ වන්දනා ට්‍රිප් එකක්. ඒතර මට බඩු හදන්න ඕන තරම් අමුද්‍රව්‍ය තියෙනවා. එතන උඹලා සතුටෙන් මන් තියෙනවා, උඹලා මම සතුටෙන් තියෙනවා. අපි දෙන්න හවුල යමුකෝ. මේ ඇයි බං උඹ මම මරන් යන්නේ? උඹට ඇයි උඹට දෙච්ච ප්‍රශ්නේ මම මරන් උඹ යන්නේ ඇයි? මම ආත්ම කොච්චර ආත්ම ගානක ඉඳලා උඹත් එක්ක මම එහෙනවද? උඹට හිතක් පපුවක් නැද්ද? මම මරාගෙන යන්නේ. ඒ නිසා මටත් සහනයක් දීලා මම උඹලටත් සහනයක් දෙන්න. අපි දෙන්න හවුලේ යන්. ඒ නිසා උඹ දාන දීපන්, මම රකින්න. මම එතකොට උඹටත් හෙල්ප් එකක් දෙන්න.
බුදුහාඳුරු දේශනා මම දැක්ක සසර හදන වඩුව උඹ මම නැති කරනවා. ඒ වඩුව නැති කරන්නම ඕන. ඒ නිසා මේක කරන්න පුළුවන් වෙන්නේ කාටද? ඥානවන්තයෙකුට. නැත්තම් සමහර කෙනෙක් අනේ බොලේ එහෙනම් ඉතින් දෙන දානේ ආනිසංසයක් නැත්තක් මොකද කියන්නේ? මොකොටි අනිදීල මොකොටි ලැබෙන්නේ නැත්තම් දීලා මොකට එතරම් තියෙනද ලැබෙන්නේ කාටයි? ලැබෙන්නේ කවද්ද? ඊළඟ ආත්මයේ ලැබෙනව කාටද ලැබෙන්නේ? ආත්ම දෘෂ්ටිය. එතකොට මේ ආත්ම මම මැරලා මම වලදානවා ඒ ආත්ම දෘෂ්ටිය කොතන හරි තැනක ප්‍රතිසන්දිය ලැබුණ අන්න එයාට තමයි මේ ටික ලැබෙන්න ඕන කියලා. පින්වත්නි තමුන් හිතන්න. දැන් ඔබට මේ කියන දේ අනුව සුගතියට යන්න පුළුවන් මාර්ගයත් ඊටාම පැහැදිලි විවෘතයි. නිවන් දකින මාර්ගයත් විවෘතයි. සුගතියෙන් දැන් ඔබ සුගතිය දානේ අතහැරලා දෙනවා නම් නිවන් දකින්න බැරි වුණොත් සුගතියට යනවා. ඒ නිසා පින්වත්නි දන් දෙන අය, සිල් රකින්න අය, භාවනා කරන අය නෙමෙයි සසර දුකෙන් අත මිදෙන්නේ කවුද? සමුදය ප්‍රහාණය කරන අය. එතකොට දැන් ඔන්න ඔබ කල්පනා කරන්නේ නම් දන් දෙන්න සමුදය ප්‍රහාණය කරන්න. සිල් රකින්න සමුදය ප්‍රහාණය කරන්න. භාවනා කරන්න සමුදය ප්‍රහාණය කරන්න. එහෙම නැතිව දන් දීලා සමුදය හදනවා නම්, සිල් රැකලා සමුදය හදනවා නම්, භාවනා කරලා සමුදය හදනවා නම් කොහෙද? සසර තමයි. සසර තමයි. දැන් අපි පෙර භවයේ ඉඳලා මේ භවයට ආවනම් ඒ ආවේ සමුදය නිසාද නැද්ද? සමුදය නිසා. මං කියන එක තේරෙනවද? එහෙනම් ඔබ පිළිපින මේ සරලම දෙයක් මං කිව්වේ ඔබට මම ගොඩ ගන්න, මම සකස් කරන්න, මම නිර්මාණය කරන්න වැඩ කරන්න එපා. දැන් ඕගොල්ලොන්ට හැම දැන් සරල මන් වෙන පැත්තකට දැන් චුට්ටක් ගියා කියනවා. දැන් ඊට පස්සේ දැන් ඔන්න කවුරු හරි කෙනෙක් අපි හිතමු මේ ඔබට දොසක් කිව්වා. දොසක් කියනකොටම දැන් මොකද වෙන්නේ? ඔබ ඒකට කැමතිද අකමැතිද? මොකද? අකමැති. ඇයි අකමැති? ඇයි අකමැති? ඇයි අකමැති? අකමැති. මේ ඇතුලේ ඉන්න ඕනේ මම. අන්න මම නඩත්තු කරන්න ඕන හොඳට අල්ලගන්න. මම දැඩිසේ නඩත්තු කරන්නාට හොස්සගෙන් මැස්ස යන්න බෑ කියලා කතාව තියෙන්නේ. අන්න මම දැඩිව නඩත්තු කරනවා නම් එයාට වචනයක් කියනකොට මොකක්ද වෙන්නේ? හිත රිදෙන වචනයක් කියනකොටම කේන්ති එනවා. ඇයි? මට හොඳ නැහැ. මට පහස කරා. මට නින්දාස කරා. මට ලැජ්ජ කරා. කාටේ මට කියන්නේ කවුද? ආත්ම දෘෂ්ටිය. ඒ කියන්නේ සසර හදන වඩුව. එයා වඩුව. ඒ නිසා ඔබ දැනුවත් හෝ නැදුනුවත් මේ හැම කරන කියන දෙයක් තුනම අපි කවුද? මමත්වය අල්ලගෙන ඉන්නේ. ඒ නිසා දැන් ඔබ ඥානවන්ත නම් දැන් පින දැන් ඔබ රෙදි පෙරදි අඳින්නෙත් මමත්වයේ රජ කරන්නනේ. දැන් බුදුහාඳුරුවන් දේශනා සීතල උස්නේ ඕවෙන් ආරක්ෂා වෙන්න කියන එකනේ. දැන් ඕගොල්ලෝ මමත්වයේ ආරක්ෂා කරන්න. මට හරි ගෞරවයක්, මං හරි ලස්සනයි මෙහෙමයි කියලා ඒ අඳින යුනිෆෝම් එකනොත් මමත්වයේ හදනවා. බලන්න පින්වත්නි, එක දෙයයි ඔබට කියන්නේ මේ වටේ උච්චර කියන්න දෙයක් නැහැ. මේ මොනව කරුවත් එකක් කරන අහස උසට දන් දුන්නත්, සියලු වටපිරිකර ටික පූජා කරත්, මේ ලෝකෙම ඉන්න ස්වාමින් වහන්සේලා උපසම්පදා ස්වාමින් වහන්සේලා වස්වැසුවත් ඔබ නිවන් දකින්නේ නැහැ. ඔච්චරයි මට කියන්නේ. නිවන් දකින්න නම් කරන්න ඕනේ එකම දෙයයි සමුදය ප්‍රහාණය කරන්න ඕන. සමුදය ප්‍රහාණය කරන එච්චරයි. තෙරුවන් සරණයි.